නොසිතූ ලෙස කල් යන A-level exam එක. මේ සැරේ A-level ලියන හැමෝටම ආයුබෝවන් යාළුවනේ. අද මම කතා කරන්න යන්නේ මේ සැරේ A-level විභාගෙට මුහුණ දෙන ඔයාලා හැමෝම ගැන. සමාජ මාධ්‍යවලත් යාළුවන් අතරත් ගුරුවරුන් එක්කත් කතා වෙන ලොකුම මාතෘකාවක් තමයි මේ සැරේ ලැබුණු කාලය ප්‍රමාණවත්ද කියන එක. ගොඩක් දෙනෙක්ට දැනෙන්නේ Tamanට පාඩම් කරන්න ලැබුණු කාලය මදි කියලා. සිලබස් එක සම්පූර්ණ කරන්න, රිවිෂන් කරන්න, පාස් පේපර්ස් කරන්න කාලය මදි. තව මාස කිහිපයක් තිබුණා නම් හොඳයි කියලා බොහෝ දෙනෙක් හිතනවා. ඒ හැඟීම තිබුණා කියලා කාටවත් වැරදි කියන්න බෑ. මොකද A-level කියන්නේ ජීවිතේ වැදගත්ම තීරණාත්මක විභාගයක්. හැමෝම තමන්ගේ උපරිමයෙන්ම සූදානම් වෙලා හොඳ ප්‍රතිඵලයක් ගන්න කැමතියි. ඒත් මේ වෙනකොට බලධාරීන් ප්‍රකාශ කරලා තියෙන්නේ විභාගෙන් නැවත කල් දැම්මන්න කිසිම සැලැස්මක් නැහැ කියලා. ඒ නිසා අපිට දැන් කරන්න තියෙන එකම දේ තමයි ඉතුරු වෙලා තියෙන කාලය උපරිමයෙන් ප්‍රයෝජනය ගන්න එක. එක දවසක්වත් අපතේ යවන්න එපා. අද කරන්න පුළුවන් වැඩේ අදම කරන්න. එක පාඩමක් හරියට ඉවර කරන්න. එක පාස් පේපර්ස් එකක් හරියට කරන්න. පුංචි පුංචි පියවර තමයි ලොකු ජයග්‍රහණයක් ගෙනෙන්නේ. තවත් වැදගත් දෙයක්. තමන්ව වෙන කෙනෙක් එක්ක සසඳන්න එපා. සමහර අය කියයි මගේ සිලබස් එක ඉවරයි. මම පේපර් 100ක් කරා. ඒව අහලා බය වෙන්න එපා. ඔයාගේ තරගේ තියෙන්නේ ඊයේ හිටපු ඔයත් එක්ක විතරයි. අද ඊයට වඩා ටිකක් ඉගෙන ගත්තා නම් අද ඊයට වඩා ටිකක් මහන්සි වුණා නම් ඒක ලොකු ප්‍රගතියක්. ඒ වගේම ප්‍රමාණාත්මක නිින්දක් ගන්න, හොඳට කන්න, වතුර බොන්න, ටිකක් විවේකයක් ගන්න. ඔයාලා පාඩම් ගන්න උපරිම පාඩම් ගන්න. පැය 20ක්වත් බය වෙන්න එපා පාඩම් ගන්න. මොකද හොඳ මනසක් නැතුව හොඳ ප්‍රතිඵලයක් ගන්න එක අමාරුයි. ඒ හින්දා ප්‍රමාණවත් නිින්දකුත් තියාගන්න. මේ කාලේ බය, පීඩනය, සැකේ ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒ හැඟීම් වලට යට වෙන්න එපා. ඔයා මේ වෙනකන් දාපු මහන්සිය විශ්වාස කරන්න. අන්තිම මොහොතේ නක උත්සාහය නම් අත්හරින්න එපා. අද කියපු පිටුවක්, අද කරපු පේපර් එක, අද ඉගෙන ගන්න සංකල්පයක්, ඒ හැම දෙයක්ම විභාග ශාලාවේදී ඔයාට උදව් වෙයි. අවසානයේ මේ සැරේ ඒ විභාගයේ මුහුණ දෙන හැමෝටම හදවතින්ම සුබ පතනවා. ඔයාගේ කැපවීම, මහන්සිය සහ සිහින හැම එකක්ම සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. විශ්වාසයෙන් විභාගයට යන්න. ඔයාලට පුළුවන්. ජය වේවා.